හායි අද මම චිකන් ස්ටව් එකක් හදන්න යන්නේ. මං කීප සැරයක්ම චිකන් ස්ටව් එක හැදුවා. ඒත් වීඩියෝ ගන්න බැරි වුණා හදන එකේ. අද මම වීඩියෝ එකක් ගන්නවා. මෙතන තියෙනවා චිකන්. හොඳට සෝදලා අරන් තියෙන්නේ. චිකන් තියෙනවා ලුණු මම මේ කලින්ම ඔක්කොම දාගෙන තියෙන්නේ. ලුණු තේ හැන්දක් දැම්මා. අබ පේස්ට් තේ හැන්දයි. ගම්මිරිස් කුඩු තේ හැන්දයි. කහ කුඩු තේ හැඳි භාගයයි දාලා තියෙන්නේ. දැන් මම මේක හොඳට අනා ගන්නවා. හොඳට අනාගෙන ඊට පස්සේ එකට මේ පොල් කිරි දාන මේ වගේ ප්‍රමාණයක්. මේක දැන් අපි දාමුකම හැමම මේ විදිහට දානවා. දාලා අපි දැන් මේක හොඳට අනනවා. අනලා ඉවර වෙලා විනාඩි 15ක් විතර ඒක රෙස්ට් එකේ තියෙන මැරිනේට් වෙන්න. විනාඩි 15ක් තිබ්බහම ඇති. විනාඩි 15ක් තියලා ඊට පස්සේ අපි මේක ලිපේ තියාලා තඹ ගන්නවා. මේක අතින්ම අනනවා. මේක අපි ගෙදර කෑමට හදන එකක්. මේ විදිහට අනලා අපි ලිපේ තියා ගන්න ඕන. හරිම රසයි මේ ස්ටව් එක. මම yellow rice එක ස්ටව් එක තමයි හදන්නේ. ඊට පස්සේ මේක ලිපේ තියලා මම අනිත් ටික අර මේකට අවශ්‍ය කරන අනිත් දේවල් ටික හදා ගන්නවා. මේ අපි මැරිනේට් කරගන්න චිකන් එක දැන් තැම්බෙන ගමන් තියෙන්නේ. ඒක තව ටිකක් තැම්බෙන්න ඕන. මේක හොඳට තැම්බුණාම මම චිකන් ටික වෙන් කරගන්නවා වෙනම භාජනයකට. වෙන් කරගෙන ඉතුරු වෙන අර ඉස්ම ටික තියෙනවනේ. ඒ හොදි ටික ඒ ටික වෙනම තියා ගන්නවා. ඒක ඉස්සරහ වීඩියෝ එකේ බලන්න පුළුවනි. මේ තියෙන්නේ ස්ටව් එකට අවශ්‍ය කරන අනිත් දේවල් ටික. මෙතන තියෙන අබ ටිකක් මම කුඩු කරලා ගත්තා. ඒකට විනාගිරි දාලා තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ අල පිටි කපලා තියෙන ටිකක් ගන්නට. කැරට් තියෙනවා මම කැරට් වල ඩිසයින් එක කපා ගත්තා. මාළු මිරිස් බීලුණු රවුමට කපා ගන්න ඕන. මේ මන් ටිකක් ගත්තා මේ කොත්තමල්ලි කොලත්. ඊට පස්සේ මාළු මිරිස් තියෙනවා. green chili මිරිස් තියෙනවා. තව මෙතන තියෙන බීලුණු ගෙඩියක් හීනට කපලා ගත්තා. රම්පේ කරපිංචා. මෙතන සුදු ලුණුයි සුදු ලුණු එකට එනසාලුයි කරාබු නැටි දාලා මේ හොඳට චොප් කරලා තියෙන්නේ. තව තියෙන කුරුඳු කෑල්ලක්. කුරුඳු ටිකකුයි බේ ලීෆ්. දැන් මම පෑන් එකක් ලිපේ තියලා ඉල්ල ඒක තෙල් ටිකක් දාලා මේ දේවල් ටික ටිකක් ටෙම්පරාදු කරගන්නවා. දැන් අපේ චිකන් එකක් හොඳට තැම්බිලා තියෙන්නේ. ඒකත් මම පැත්තකින් තියා ගන්නවා. දැන් අපේ පෑන් එකේ තෙල් ටික රත් වෙලා තියෙන්නේ. ඒකට මම මේ දේවල් ටික දා ගන්නවා. දාලා හොඳින් බැද ගන්න ඕන. මේ ටික බෙදෙනකොට අර හදාගන්නකු මේ පේස්ට් එකට විනාගිරි දාගන්න ටික තියෙනවානේ. ඒකත් මේකටම දාගන්න. දාලා දැන් අපි මේකට දාන්න ඕන ඉර කපාගත්ත එළවලු ටික. එළවලු ටිකෙන් අපි අලයි කැරටුයි තමයි ඉස්සෙල්ම දාගන්නේ. මොකද ඒ ටික තමයි ටිකක් තැම්බෙන්න ඕන. අලයි කැරටුයි දාගන්නවා. අල ටික මෙහිම දාලා ඊට පස්සේ අපි කැරට් ටිකක් දාගන්න මේක මික්ස් කරලා මේකට අපි තමයි ලුණු දාගන්න ඕන. අපි කලින් චිකන් එක තඹ ගන්නකොටත් ලුණු ගම්මිරිස් දැම්මනේ කහ එහෙම. මේකටත් ඒ වගේම දාගන්න වැඩි කරගන්න එපා. පොඩ්ඩක් දාගත්තාම ඇති. මේකටත් ලුණුයි ගම්මිරිසුයි කහයි පොඩ දාගන්න. මොකද දැන් අපි චිකන් එකත් මේකට මික්ස් කරනවානේ. අර චිකන් එකේ තියෙන අර ඒ ග්‍රේවි ටිකත් මේකට අපි මික්ස් කරනවා. මේ දැන් අපේ කැරට් ටිකක් දාගත්තා. දැන් අපි මේක චිකන් එකේ ඉතුරුලා තියෙන චිකන් ටික අයින් කරගන්න. චිකන් ටික අයින් කරගෙන ඒකේ තියෙන අර හොදි ටික මේකට දාගන්න ඕන. දාලා මේක ටිකක් තඹ ගන්න ඕන. අර පීලුණුයි මාළු මිරිස්, අමු මිරිස්
ඒව දාන්නේ අන්තිමට ලිප් ඔෆ් කරන්න කලින් දැම්මම හරි. දැන් මේක ටරයිස් මේ ග්‍රේවි ටිකක් දාලා ඊට පස්සේ චිකන් ටිකක් දාලා ටිකක් තැම්බෙන්න අරනවා. දැන් මේකට දාගන්න ලුණුයි කහයි ගම්මිරිසුයි. මේ තියෙන්නේ අපි අයින් කරගන්න චිකන් ටික. ඒ චිකන් ටිකේ තිබුණු ග්‍රේවි එක තමයි මේකට දැම්මේ. දැන් මේක අපි ටිකක් තඹ ගමු. තියෙනකින් වහලා මේක පොඩ්ඩක් තඹගෙන ඊට පස්සේ චිකන් ටික මේකට දාන්න. දැන් මම මේකට ලුණුයි කහයි ගම්මිරිසු ටිකක් දාගෙන තියෙන්නේ. දැන් මේ වෙලාවට අපි චිකන් ටිකක් දා ගන්න ඕනේ. මේකට උඩි. මගේ yellow rice එකත් හරි. එකක් දැන් හරියන ගමන් තියෙන්නේ. එකක් තව ටිකක් තැම්බෙන්න තියෙමු. ලිප් ඔෆ් කරන්න කලින් අපි අර බීලුණු ටිකයි අවු මිරිස් කොත්තමල්ලි කොළ ඒ ටික දා ගන්න ඕන. ඔන්න මගේ සුවඳ yellow rice එක. එකත් හරි. අද ටිකක් උයන්න බරක් වුණා. අද පොයේ දවස. පොයේ දවසේ මේ වාර දවසල කොහොමත් අපි බරක් උයා නැගිටින්නේ. ඉතින් ටිකක් උයන්න බරක් වුණා. අද ටිකක් වැඩියෙන් ඉව්වේ මේ හස්බන්ඩ්ගේ අම්මට තාත්තට කෑම ටිකක් දෙන්න ඕන නිසා. මේකත් හරි. චිකන් එක ස්ටිව් එක හැදුනහම බෙදලා යාලට ඉස්සෙල්ලාම ගිහිල්ලා දේවි හස්බන්ඩ්. මෙන්න දැන් අපේ ස්ටිව් එක හරි. අපි දැන් මේකට ලිප් කරගන්න කලින් මේ වගේ ලුණු ටික ඊපස්සේ අමු මිරිස් මාළු මිරිස් මම හොමිරිස් කරලකුත් කපා ගත්තා. හොමිරිස් කියන්නේ නයි කොච්චි කියනවා එක එක නම් වලින් කියනවනේ. ඒන් කරලකුත් පොඩ්ඩක් කපා ගත්තා. ඒක නම් ඉතින් මට ටිකක් සැර වැඩියෙන් ඕනේ. ඒකයි නම් කන්නේ නැහැ. දැන් මේක හරි. දැන් මේක අපි උඩින් දා ගන්නවා මේ වගේ. කොත්තමල්ලි කොළ ටික. හරිම ලේසි. සුවඳයි රසයි හැමදාම හදන චිකන් කරි එක වෙනුවට මේ වගේ පොත් හදලා රස බලන්නකෝ. රස බලලා මට කියන්න කොහොමද කියලා. ඔයාලා හැමෝටම සුබ දවසක්.